හිතවතුනි අද අපි මේ ඇවිල්ලා ඉන්නේ ඉතාලියේ පීසා නගරයට. පීසා කිව්වම අපිට මතක් වෙන්නේ එක්ක කන පීසා එක. එහෙම නැත්නම් පීසා වල තියෙන ඇලවෙන කුළුණ. ඉතින් මෙන්න මේ ඇලවුණු කුළුණ තියෙන ප්‍රදේශයට තමයි අපි අද ඇවිල්ලා ඉන්නේ. ඉතාලි භාෂාවෙන් පියාසේ ඩිල් ඩුෝමෝ කියලා තමයි මෙතන හඳුන්වන්නේ. ඒකේ තේරුම කැතේඩ්‍රල් ස්ක්වයර් කියන එක. මේ චතුරස්‍රය හෙක්ටයාර 9ක් විතර විශාල තාප්පයකින් වටවෙච්ච ප්‍රදේශයක්. ඒ වගේම මෙතන යුනෙස්කෝ ලෝක උරුමයක්. සංචාරකයන්ට මේ කලාපයට නොමිලේ ඇතුල් වෙන්න පුළුවන්. ඒ කියන්නේ පීසා වල තියෙන ඇලවෙන කුළුණත් අනිත් ගොඩනැගිලිත් ගෙවීමක් කරන්නේ නැතුවම නොමිලේම පිටතින් බලන්න පුළුවන්. දෙව්මැදුරට විතරක් ඇතුල් වීම නොමිලේ. අනිත් ගොඩනැගිලි ඇතුළට යන්න නම් ටිකට් එකක් ගන්න ඕන. ඉතින් තමන්ගේ කැමැත්ත අනුව විවිධ වර්ගයෙන් ටිකට් සංචාරකයන්ට මිලදී ගන්න පුළුවන්. හරි. දැන් අපි බලමු මොනවද මේ ප්‍රදේශයේ බලන්න තියෙන්නේ කියලා. ඉස්සෙල්ලම ඉතින් ඇලවුණු කුළුණ. ඊළඟට තියෙනවා පීසා දෙව්මැදුර. බෞතිස්ම කරන ස්ථානය. කැම්පෝ සාන්ටෝ කියලා හඳුන්වන සොහොන් බිම. ඔපෙරා ඩෙල් ඩුෝමෝ කියන කෞතුකාගාරය සහ අන්තිමට සිනෝපේ කෞතුකාගාරය. මෙන්න මේ තැන් 6 තමයි අපි මෙතනදී අද බලන්න යන්නේ. ඔයාලට පේනවනේ මේ තැන් ටික ඔක්කොම එක ළඟ තමයි තියෙන්නේ. වෙලාව නැත්තම් වරුවකින් උනත් ඉක්මනට බලලා ඉවර කරන්න පුළුවන්. හරි. අපි ඉස්සෙල්ලම ගියේ පීසාහි ඇලවුණු කුළුණ ළඟට. පඩි 294ක් නැගලා කැමති අයට උඩටම යන්න පුළුවන්. එච්චර උඩ නගින්න අකමැති නිසා අපි මේක ඇතුළට යන්න නම් ගියේ නෑ. 1173 අවුරුද්දේ තමයි මේ කුළුණ ඉදිකිරීම ආරම්භ වෙලා තියෙන්නේ. ඒ පීසා දෙව්මැදුරේ ගාන්ටාර කුළුණ විදිහට. භූමියේ පස්වල තියෙන මෘදු අස්ථාවර ගතිය හින්දා ආරම්භයේදීම ඇලවෙන එක පටන් අරගෙන තියෙනවා. මීටර් 56ක් උස මේ කුළුණ ඇලවීම මේ වෙනකොට නම් නතර කරගන්න ඉංජිනේරුවන්ට හැකි වෙලා තියෙනවා. පීසා කුළුණ සම්බන්ධ අනිත් විශේෂ දේ තමයි ගැලීලියෝ ගැලීලිගේ ගුරුත්වය හා චලිතය පිළිබඳ විද්‍යාත්මක පරීක්ෂණය. අර බරෙන් වෙනස් යකඩ බෝල දෙකක් උඩ ඉඳලා බිමට අතාරපු සිද්ධිය. අන්නේ පරීක්ෂණය ගැලීලියෝ ගැලීලි සිද්ධ කළේ මේ කුළුණ උඩට නැගලා තමයි. ඒ 16 වන සියවසේ අගභාගයේදී. ඊළඟට අපි ගියේ මේ පීසා දෙව්මැදුරට. මෙතන තියෙන ගොඩනැගිලි වලින් පරණම එක තමයි මේ දෙව්මැදුර. 1064 අවුරුද්ද ඉදිකිරීම ආරම්භ වෙච්ච මේ දෙව්මැදුර ඉදිකිරීම 1092 දී අවසන් වෙලා තියෙනවා. ඒ වගේම පීසා වල ආච්බිෂොප්වරයාගේ ආසනයත් මෙතන. හරිම ලස්සන කලා නිර්මාණ ගොඩක් මේ දෙව්මැදුර ඇතුළතදී බලා ගන්න පුළුවන්. දැන් අපි යන්නේ බැප්ටිස්ටරි එකට. 1152 අවුරුද්දේ තමයි මේක ඉදිකිරීම ආරම්භ වෙලා තියෙන්නේ. හැබැයි ශතවර්ෂ දෙකකටත් පස්සේ 1363 දී තමයි ඉදිකිරීම කටයුතු අවසන් වෙලා තියෙන්නේ. කතෝලිකයින්ගේ බෞතිස්ම කටයුතු සඳහා ඉදිකරපු මේ ගොඩනැගිල්ල ඉතාලියේ දැනට තියෙන විශාලතම බැප්ටිස්ටරි එක. ඒ මීටර් 55ක උසක් සහ මීටර් 34ක විස්කම්භයක් සහිතව. මේ චතුරස්‍රයේ තියෙන ප්‍රධාන ගොඩනැගිලි හතරෙන් අන්තිම එක තමයි මේ කැම්පෝ සාන්ටෝ කියන්නේ.
ඇත්තටම මේක විශාල සුසාන භූමියක්. 1278 අවුරුද්දේ ඉදිකිරීම ආරම්භ වෙලා 1464 වැඩ අවසන් වෙලා තියෙනවා. අනිත් අතට මෙතන ශුද්ධ භූමියක්. ජේසුස් වහන්සේ කුරුසියේ ඇනගසපු ගොල්ගෝතා ප්‍රදේශයෙන් ගෙනාපු පස් මත මේ ගොඩනැගිල්ල ඉදි කරා කියලා විශ්වාස කරනවා. මේ තියෙන්නේ සැකෝෆජී කියලා හඳුන්වන රෝම යුගයට අයිති ගලින් කරපු මිනි පෙට්ටි. මේ ප්‍රදේශය පුරා විසිරී තිබුණු මලසිරුරු එක තැනකට ගෙනල්ලා මේ සුසාන භූමිය නිර්මාණය කරා කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. විවිධ මූර්ති විශාල ප්‍රමාණයක් වගේම සුවිශාල චිත්‍ර රාශියකුත් මෙතන දකින්න පුළුවන්. ඒ වගේම කුඩා ප්‍රමාණයේ දෙව්මැදුරු තුනකුත් මේ ගොඩනැගිල්ල ඇතුලේ තියෙනවා. 1944 අවුරුද්දේ ජූලි 27 වනදා දෙවන ලෝක යුද්ධ සමයේ බෝම්බ ප්‍රහාරයකට ලක් වෙලා මේ ගොඩනැගිල්ල දවස් 3ක් තිස්සේ ගිනි අරගෙන තියෙනවා. ඒකෙන් මේ කලා නිර්මාණවලට විශාල වශයෙන් හානි සිද්ධ වුණා. ඉතින් දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ඊටාම සීරුවට තාක්ෂණික ක්‍රම පාවිච්චි කරලා සිද්ධ කරපු ප්‍රතිසංස්කරණ වලින් පස්සේ අද අපි මේ දකින විදිහට චිත්‍ර සකස් කරලා තියෙනවා. දැන් අපි මේ ඉන්නේ සිනෝපි කෞතුකාගාරය ඇතුලේ. අපි කලින් දැකපු සුසාන භූමියේ තිබ්බ චිත්‍රවල කටුසටහන් තමයි මෙතන ප්‍රදර්ශනය කරලා තියෙන්නේ. ඒ කියන්නේ බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ චිත්‍ර ප්‍රතිසංස්කරණය කරද්දී ඔවුන්ට මේ සිනෝපි එහෙම නැත්නම් කටුසටහන් දකින්න ලැබිලා තියෙනවා. බොහොම සීරුවට ඒ කටුසටහන් මුල් චිත්‍ර වලින් වෙන් කරලා මේ කෞතුකාගාරයේ තැන්පත් කරන්න තාක්ෂණික ශිල්පීන් සමත් වුණා. පීසා චතුරස්‍රයේ අපේ අන්තිම නැවතුම වුණේ මේ ඔපෙරා ඩෙල් ඩුවෝමෝ කෞතුකාගාරය. 1986 තමයි මේක විවෘත වුණේ. මධ්‍යතන යුගයේ කලා නිර්මාණ බොහොමයක් මෙතනදී දකින්න පුළුවන්. මේ ගොඩනැගිල්ල නම් 13 වන සියවසට අයිති පැරණි එකක්. පීසා දෙව්මැදුර ආශ්‍රිත කලාපයේ තිබ්බ විවිධ කලා නිර්මාණ වැඩි වශයෙන් මෙතන තැන්පත් කරලා තියෙනවා. 11 වන සියවසත් 18 වන සියවසත් අතර කාල පරාසයකට ඇති නිර්මාණ මේ කෞතුකාගාරයේදී සංචාරකීන්ට දැක ගන්න පුළුවන්.
හවස්වරුවේ අපි පීස නගරයේ මැද්දෙන් ගලා යන ආර්නෝ ගංගාව දිහාට ඇවිදගෙන යන්න හිතුවා. අතරමඟදී අපට හමු වුණා මේ නයිට්වරුන්ගේ චතුරස්‍රය. මධ්‍යතන යුගයේදී පීස නගරයේ දේශපාලන මධ්‍යස්ථානය වුණේ මෙතන. ඒ වගේම අපිට මේ ගැලීලියෝ ගැලීලිගේ හරිම ලස්සන වටිනා පිළිමයකුත් අතරමඟදී දකින්න ලැබුණා. මේ තියෙන්නේ ආර්නෝ ගංගාව. කිලෝමීටර් 241ක් දිග මේ ගංගාව මුහුදට වැටෙන්නේ පීසා නගරයට ආසන්න ප්‍රදේශයෙන්. ශතවර්ෂ ගණනාවක් මුළුල්ලේ මේ ආර්නෝ ගංගාව මේ කලාපයේ ජීවත් වෙච්ච ජනතාවට ඉමහත් සේවයක් කරමින් ගලාගෙන යනවා. මේ ගංගාසබඩදී අපට පැරණි ගොඩනැගිලි එකතුවකුත් දකින්න ලැබුණා. 13 වන සියවසේ ඉදිකරපු මේ ගොඩනැගිලි එකතුව ආරක්ෂක සහ නාවික කටයුතු සඳහා ඉදිකරපු ඒවා. මේවට අමතරව ගැලීලියෝ ගැලීලිගේ තවත් වෙනස් විදිහේ පිළිමයකුත් මේ ගොඩනැගිලි වලට ඉස්සරහින් අපිට දකින්න ලැබුණා. එහෙනම් හිතවතුනි, පීස නගරයේ ඉඳලා සමුගෙන යන්න අවසරයි. මම හිතනවා ඔයාලත් අපේ මේ සංචාරයේ රස විඳින්න ඇති කියලා. අලුත් වීඩියෝවකින් ලෝකයේ තවත් අපූර්ව තැනක ඉඳලා අපි හම්බ වෙමු. ගිහිල්ලා එන්නම්.